සුබ දවසක් වේවා යාළුවනි. මම ඔයාලට ගේන කාසි වීඩියෝ සීරීස් එකේ අද මම කියලා දෙන්නේ 1957 නිකුත් කරපු බුද්ධ ජයන්ති සමරු කාසිය ගැන. කලින් වීඩියෝ වල මම හත භාගයේ ඉඳලා ඉහළට කාසි ගැන වීඩියෝ ටිකක් කරා. ඒ ටිකත් මගේ YouTube channel එකේ සහ FB page එකේ තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. අද මං ගෙනාවේ යාළුවනි විශේෂ කාසියක්. ඔයාලා ළඟත් අවුරුදු 69කට වැඩිය පැරණි මේ වගේ විශේෂ සමරු කාසියක් තියෙනවද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ 2500 වන පරිනිර්වාණ සංවත්සරය වෙනුවෙන් 1957 දී තමයි මේ විශේෂ කොපර් නිකල් සමරු කාසිය නිකුත් කරලා තියෙන්නේ. කාසියේ ඉදිරි පැත්තේ තියෙන ධර්ම චක්‍රයේ මැද චෛත්‍යය තියෙනවා. චෛත්‍යයට යටින් 2500 කියලා ලියලා තියෙනවා. මොන බලන්න. මේක තමයි සමරු කාසිය. කාසිය පිටිපස්සේ තියෙනවා ශ්‍රී ලංකා කියලා 1957 වර්ෂයේ තියෙන රුපියල යන තියෙන බුද්ධ ජයන්ති යන ලේබලය ඇතුළත් කරලා තියෙනවා. මේ කාසිය පිටිපස්සේ දුර්ලභ කාසි හැමෝම ළඟ නෑ. මේ අද වෙනකොට මේක කාසි එකතු කරන අයගේ ළඟ තිබුණොත් පමණයි, නැත්නම් මේ කාසි හොයාගන්න හරි අමාරුයි. ඉතින් මේක විශේෂ කාසියක්. මේ ඉතා ඉහළ වටිනාකමක් ඇති ඓතිහාසික මතක සටහනක්. ඔයාලා ළඟත් මේ වගේ පැරණි කාසි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මීට කලින් තඹ රුපියලේ කාසි තිබිලා තියෙනවා. ඒ කාසි නම් දැනට මං ළඟ නැහැ. මේ කාසි වලට පස්සේ ආපු කාසි තමයි මේ තියෙන්නේ. මේ රුපියලේ කාසි නම් දැන් රුපියලේ කාසි භාවිතා වුනේ නැතත් මේවා දැනටත් දකින්න හම්බ වෙනවා. මේ කාසියට පස්සේ ආවා 2000 ගණන් වල වගේ මේ නිකන් කඹ මිශ්‍ර වගේ ලෝහයකින් අදු එකක් තියෙනවා. ඊට පස්සේ අද වෙනකොට මෑතක් මේ ආපු රුපියලේ කාසිය තමයි මේක. මේක ඇලුමිනියම් ලෝහය වගේ නිකන් තියෙන්නේ. ඉතින් යාළුවනි තව කාසි තියෙනවා මං ළඟ. ඉස්සරහට මං වීඩියෝ ටිකක් දාන්නම් ඒවා ගැනත්. එහෙනම් හැමෝටම ජය වේවා.